RNLK YouTube channel එකට ඕගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අද අපි පෙන්වන්න යන්නේ ඉන්ටර්ලොක් ස්ටෝන් ගැන. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න ඕගොල්ලෝ අපේ channel එක subscribe කරන්න bell icon එක click කරොත් අපි අලුතෙන් දාන වීඩියෝස් ඕගොල්ලන්ට notification විදිහට එනවා. ඉතින් අපි බලමු මොකද්ද මේ ඉන්ටර්ලොක් කියන්නේ. ඒ කියන්නේ දැන් ඉස්සර නම් අපි පාරවල් වලට තාර, කොන්ක්‍රීට් ඒ වගේ දේවල් තමයි භාවිතා කළේ. සමහර තැන්වල බොරළු පාරවල් තියෙනවා. නමුත් දැන් අලුතෙන් ඒ කියන්නේ ගොඩක් ක්ලයන්ට්ලාට තමන්ගේ ගෙවල් වල අලංකරණය සඳහා ඒගොල්ලෝ පැටර්න්ස් භාවිතා කරන හින්දා ඉන්ටර්ලොක්ස් භාවිතා කරන්න පුරුදු වෙනවා. ඉතින් මේකේ ඇඩ්වාන්ටේජ් එක තමයි දැන් අපි තාර දාපු තැනක නම් තාර කැඩුනොත් එහෙම ආයෙ රිපෙයාර් කරන්න ගොඩක් අමාරුයි. නමුත් ඉන්ටර්ලොක් වල ඒ ගලක් කැඩුනොත් එහෙම ඒ කොටස විතර රිපෙයාර් කරගැනීමේ පහසුව තියෙනවා. ඉතින් ඒ වගේම නඩත්තුවත් පහසුයි. අනිත් පැත්ත ඉතින් කොස්ට් එකෙන් ගත්තත් කොස්ට් එක අඩු. ඉතින් මේ විදිහට බලනකොට ගොඩාක් ඉන්ටර්ලොක් ප්‍රචලිත වෙලා තියෙනවා. ඊළඟට දැන් මම ඕගොල්ලන්ට අද කියලා දෙන්නම් ඉන්ටර්ලොක්ස් වල වර්ග තියෙන වර්ග. දැන් මේ ගල ගත්තොත් මේ ගලේ තියෙන්නේ ටෙක්ස්චර් එකක්. ඒ කියන්නේ මේක තමයි දැනට ලංකාවේ තියෙන කියන්නේ හොඳම ගල් වර්ග. ඊට අමතරව දැන් මේකේ ගත්තොත් මේක රෆ් ෆිනිෂ් එකක් තියෙන්නේ. ඒ කියන්නේ මෙතන මේ ගල ගත්තොත් ඒ කියන්නේ බදාම ෆිනිෂ් එකක්. දැන් මේවට දියසෙවල් වගේ දේවල් ඉක්මනට අල්ලනවා. හැබැයි ලෙස්සන තැන් වලට මේ හරි මේ ටෙක්ස්චර් එකක් තියෙන ගලක් හොඳයි. ඊළඟට මේක ස්මූත් ෆිනිෂ් එකක් තියෙන්නේ. දැන් මේක අල්ලන්න හොඳයි. ඒ කියන්නේ ක්ලීන් කරන්න හැම මේක පහසුයි. මේ වගේ ස්මූත් ෆිනිෂ් එකක් තියෙනකොට. හැබැයි මේවා අර ලෙස්සන ගොඩාක් ස්ලොප් තැන් වලට මේක එච්චරම ගැලපෙන්නේ නැහැ. ඊළඟට මේ ගල් වර්ග දෙක ගත්තත් මේකේ ටෙක්ස්චර් එකක් තියෙනවා. ඉතින් මේවා ඒ කියන්නේ රබර් මෝල්ඩ් වලින් හදලා තියෙන ඒ අච්චුවෙන්ම ගලවනකොට අර මේ ටෙක්ස්චර් එක මේ ගලටම ඩිසයින් එක විදිහට ඇවිල්ලා තියෙනවා. ඊළඟට මේ ගල ගත්තොත් මේකත් කොන්ක්‍රීට් වලින් කොන්ක්‍රීට් වල කලර් පිට්මන්ට් දාලා ගල හදලා ඒක සෑන්ඩ් වොෂ් කරලා තියෙනවා. ඒ හින්දා තමයි මේක අර ටෙරාසෝ වල වගේ චිප් ගල් ෆිනිෂින් එකක් ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ ගල ගත්තොත් මේකේ ටෙක්ස්චර් එකක් තියෙන්නේ. ඊළඟට මෙතන ඇවිල්ලා තියෙන්නේ මේකේ හැම ඒ කියන්නේ මේකට කියන හැම ෆිනිෂ් කියලා මේක ඒ කියන්නේ ජැක් ගල. ඒ කියන්නේ මේ ගල දැන් හැදුවට පස්සේ ඒ කියන්නේ ෆිනිෂින් එක මේ විදිහට එනවා. ඊළඟට පොරවකින් කොටලා මේ ෆිනිෂින් එක අරන් තියෙන්නේ. මේකත් ටෙක්ස්ට් එක. ඉතින් ඒ විදිහට තමයි උඩ ෆිනිෂින් අපිට ඉන්ටර්ලොක් වල භාවිතයට තියෙන්නේ. ඊළඟට එක එක හැඩතල තියෙනවා. දැන් සමහර කොබෙල් කියලා ගල් තියෙන කොටු. ඊළඟට යුනි එහෙම නැත්නම් 3D ඉන්ටර්ලොක්, එලියාන ගොඩාක් එක එක නම් වලින් එක එක හැඩතල තියෙනවා. ඉතින් ඒ හැඩතල අනුව අපිට ගලේ ඩිසයින් එකත් අපේ පැටර්න් එකක් ගන්න පුළුවන්. ඊළඟට ගලේ ඝනත්වය. දැන් සාමාන්‍යයෙන් ලංකාවේ මැනුෆැක්චර් කරනකොට 60 mm 40 mm නැත්නම් 80 mm විදිහට තමයි මැනුෆැක්චර් කරන්නේ. දැන් මේ ගල ගත්තොත් මේක 40 mm ගලක්. ඊට පස්සේ දැන් මේ ගල ගත්තොත් මේක 60 mm. දැන් මේකේ ඕගොල්ලන්ට මේකේ වෙනස පේනවා. මේ ගලේ උසේ වෙනසක් තියෙනවා. ඒ කියන්නේ මේක පොඩි. ඊළඟට මේක ගත්තොත් මේක 80 mm. මේ ගල් දෙකටම වඩා මේක උසයි. දැන් ගොඩක් ওই ෂෙඩ් වගේ බර වාහන එන තැන් වලට මේ 80 mm තමයි භාවිතා කරන්නේ. සාමාන්‍ය ලයිට් වෙහිකල් තියෙන තැන් වලට අපි මේ 60 mm භාවිතා කරනවා. දැන් 40 mm ගන්නේ ගොඩක් වෙලාවට මේ ඒ කියන්නේ දැන් ඇවිදින පාත් අන්න ඒ වගේ දේවල් වලට තමයි 40 mm ගන්න. ඉතින් දැන් අපි දැන් තමන්ගේ බජට් එකටයි තමන්ගේ භාවිතා කරන තැන අනුව අපි ඩිසයින් එක පැටර්න් අපි සිලෙක්ට් කරගන්නවා. ඊළඟට අපි කලර් එක දැන්ට ගොඩක් වෙලාවට ප්‍රචලිත වෙලා තියෙන්නේ ලංකාවේ. ඒ කියන්නේ සිමෙන්ට් කලර් එකයි ඊළඟට රෙඩ් කලර් එකයි බ්ලැක් කලර් එකයි. ඊට අමතර කලර්ස් උත් තියෙනවා. ප්‍රධාන වශයෙන් ওই කලර් තුنين තමයි ගල් තියෙන්නේ. ඒ කියන්නේ ඒ කලර් එක කරනවා කියන්නේ මේ ගලේම දැන් මේ ගලේ ගත්තොත් මේ ගලෙන් මේ යට කොටස සිමෙන්ති පාටයි උඩ රතු පාටයි. ඉතින් මේක මේ ගලේටම ඒ කියන්නේ සිමෙන්තියටම කලවම් කරලා ඒ කියන්නේ දැන් අපි රතු කුඩු එහෙම ඉස්සර දානවා කියන්නේ ගෙවල් වල පොලෝ කපන්න. ඉතින් ඒ විදිහට මේ සිමෙන්තියටම රතු කුඩු කලවම් කරලා දාන. ඉතින් ඒ හින්දා මේකේ ගල පළුද්දක් වුණත් මේකෙදි අර දැන් ඇතුළේ රතු පාට ගතිය තියෙන හින්දා ඒ පළුද්ද උනත් ලොකුට හයිලයිට් වෙන්නේ නැහැ. ඉතින් දැන් මම ඕගලන්ට පෙන්නන්න දැන් මේ ඊට පස්සේ දැන් ඔය මේ රෆ් ගල් එහෙම කාලයක් යනකොට ගොඩක් බර වාහන එහෙම ගියොත් මෙන්න මේ වගේ ඩැමේජ් වෙන්න බලනවා. ඉතින් ඒ හින්දා ගොඩක් වෙලාවට ස්මූත් ගලක් එහෙම නැත්නම් මේ වගේ ටෙක්ස්චර් එකක් තියෙන ගල් වර්ග ගොඩක් හොඳයි අපි භාවිතා කරන එක. ඊළඟට දැන් ගලට වතුර ගතිය උරනවා නම් මේ වගේ දියසෙවල් එනවා. දැන් මෙහෙම දියසෙවල් එනකොට ගලක ලිස්සන්න උනත් පුළුවන්. ඉතින් ඒ හින්දා ස්ලොප් එකක් තියෙන තැන් වලට මේ වගේ ගල් භාවිතා කරන්න හොඳ නැහැ. ඊට පස්සේ දැන් මම ඕගොල්ලන්ට කඩලා පෙන්නන්න. දැන් ගලේ ශක්තිය. දැන් අපි ගත්තොත් දැන් මේ ගල ගත්තොත් මේකේ ඝනකම දැන් මෙතන තියෙනවා 60 mm. ඉතින් මේ ගලට අපි මිටියෙන් ගැහුවටනේ දැන් සද්ද වුණත් ඕගලන්ට තේරෙනවා මේ හොඳ මේ ඒ කියන්නේ සද්දයක් එනවා. ඒ කියන්නේ ලේසියෙන් කැඩෙන්නේ නැහැ.
නමුත් දැන් අපි මේ 40 මිලිමීටර් ගලක් ගත්තොත් මේක තුනි. දැන් මේකට මෙහෙම අපි මිටියෙන් ගහලාම ටක් ගාලා ගල දෙකට කැඩෙනවා. ඕගොල්ලන්ට ඒ කියන්නේ එක මිටි පාරෙන් ගල වෙන් වුණා. නමුත් මේක මික්ස්චර් එක එකයි හොඳට ඒ කියන්නේ කොන්ක්‍රීට් මික්ස් එකක් තියෙන අපිට චිප් ගල් පේනවා. ඉතින් අර නමුත් මිටි පාරට ඉක්මනට කැඩුනා. ඊළඟට දැන් මේ ගල ගත්තත් මේ ඒකත් එච්චරම ඉක්මනට කැඩෙන්නේ නැහැ. ටික හයියි. මේ ඉතින් ඒක මොකද අර මිලිමීටර් මේක 60 මිලිමීටර්. ඉතින් ඒ විදිහට තමයි දාන්න. නමුත් අර 40 මිලිමීටර් ගල් ටක් ගාලා එක මිටි පහරකින් උනත් මෙහෙම කැඩෙනවා. ඉතින් ඒ හින්දා අපි ඇවිදින තැන් වලට ඒ වගේ ගලුත් ඒ කියන්නේ හොඳ ඒ කියන්නේ ඝනකම තියෙන තැන් වලට මේ වගේ ඒ කියන්නේ 80 හරි 40 මිලිමීටර් ගල් භාවිතා කරන්න ඕනේ. ඊට අමතරව අපිට එතකොට ඊට පස්සේ පැටර්න් එක ඕගොල්ලන්ට ඒක Tamanට කැමති විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන්. සමහර තව ඉන්ටර්ලොක් වර්ග තියෙනවා මේ වගේ වර්ග මේවා ග්‍රාස් දාන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් අයට අර ග්‍රීනරි ලුක් එක ගන්න ඕන වුණාම ඉන්ටර්ලොක් ගල් වලටම නිකන් කොන්ක්‍රීට් පෙනුම වැඩි හින්දා මේ වගේ ග්‍රාස් දැන් මේ ගල් සෙට් වුණොත් මේවට ග්‍රාස් රවුම් ත්‍රිකෝණ විදිහට සෙට් වෙනවා. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට ඉන්ටර්ලොක් ගැන ඒ කියන්නේ බේසික් අයිඩියා එකක් එන්නේ නැති කියලා මේ වීඩියෝ එකෙන් මම වෙන වීඩියෝ එකකින් කොහොමද ඉන්ටර්ලොක් අල්ලන හැටි ඒවා මේ A to Z ඕගොල්ලන්ට කියලා දෙන්නම්. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න බොහොම ස්තුතියි.